Hi, welcome all of you. I know you are well and I am well, right? Today I am going to give you another valuable motivational quote because I know you have to face many challenges in your lifetime, right? ඔයාගේ ජීවිතය තුළ ඔයාට මුහුණ දෙන්න වෙනවා ලොකු ප්‍රශ්නවලට, ලොකු කරදරවලට, ලොකු බාධකවලට. අනේ බාධක ජයගෙන කොහොමද how to create your future perfectly කොහොමද ඔයාගේ ජීවිතය ඔයා ලස්සනට නිර්මාණය කරගන්නේ කියන කාරණාව තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. When you face some challenge, when you face some bad situation, how to face කොහොමද ඒකට මුහුණ දෙන්නේ ඔයා ඒවට මුහුණ දෙන්න වෙලාවේදී, right? ඒවට ඒ අභියෝග වලට කොහොමද face කරන්නේ කියන කාරණාව තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. I think this is help to improve your English, your writing method and your listening, reading, everything. හරි, මම ඔබට බලාපොරොත්තු වෙනවා මේ මෙවැනි පාඩම් මාලාවක් තුලින් ඔබගේ වාක්‍ය ගොඩනැගීම, ඒ වගේම නොදන්න වචන අවබෝධ කර ගැනීම, හඳුනා ගැනීම වැනි ගොඩක් දේවල් ඉගෙනීමේ බලාපොරොත්තුවෙන්, හඳුන්වා දීමේ බලාපොරොත්තුවෙන් තමයි මෙවැනි වීඩියෝ මාලාවක් ඔබ වෙත රැගෙන එන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව let's go to the lesson. I think this is the time when the mind is weak. අපි මුලින්ම කියවනවා සහ අර්ථය පිළිබඳව කතා කරනවා සහ එතනින් දෙන ජීවිත අවබෝධය පිළිබඳව කතා කරනවා. එහෙම තමයි අපි වැඩේ සටහන යන්නේ. මෙතෙක්කල් ගියේ. ඔන්න බලා ගන්න. When the mind is weak, the situation becomes a problem. When the mind is balanced, the situation becomes a challenge. When the mind is strong, the situation becomes an opportunity. It's all mind game. It's all mind game. හොඳට මතක තියාගන්න. අපි කරනු ලබන සියලු දේවල් වලට ප්‍රධාන වශයෙන් බලපාන main point එක තමයි මොකක්ද? Your mind. ඔයාගේ මනසට කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. මනසට අනුව ඔබ හැසිරෙනවා. මනසට අනුව ඔබ ක්‍රියාවට නංවනවා. ඒක නිසා මතක තියාගන්න ඔබ ශක්තිමත් කළ යුතු ප්‍රධානම මෙවලම බවට පත් වෙන්නේ මොකක්ද? Your mind. ඔයාගේ මනස. right? ඒ කාරණාව පැහැදිලි කරගන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. When the mind is weak. When the mind is weak. when කියන්නේ හොඳට මතක තියාගන්න. when. මෙතන when කියලා කියන්නේ යමක් කරනකොට. යමක් වෙනකොට, යමක් කරනකොට. නැතුව මේ ප්‍රශ්නාර්ථයක් නෙවෙයි. ප්‍රශ්නාර්ථයක් වෙන්න ඕන නම් අපි පාඩ මෙතනද be verb එකක්, helping verb එකක්, modal verb එකක් මොකක් හරි එකක් දාගන්න ඕන. When the mind is weak. mind කියන්නේ මනසනේ. mind මනස. මනස weak. මනස ගැන හඳුන්වලා දෙනවා මොකද්ද? weak දුර්වලයි. දුර්වල. When the mind is weak. මනස දුර්වල වෙනකොට නේ කොටනේ. The mind is weak. When the mind is weak. මනස දුර්වල වෙනකොට the situation becomes a problem. situation කියන්නේ පුතේ තත්වයනේ. the situation කියලා කියන්නේ තත්වය. තත්වය ඒ අවස්ථාව. becomes කියලා කියන්නේ පත් වෙනවා. becomes පත් වෙනවා. problem ප්‍රශ්නයක්. right? ඔන්න බලා ගන්න. when the mind is weak. මනස දුර්වල වෙනකොට the situation becomes a problem. ඒ තත්වය මොකක්ද වෙන්නේ? ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මනස තියෙන දුර්වලයි නම් ඒ දුර්වල වෙන හැම මොහොතකම මොකද්ද තියෙන්නේ? එතන ප්‍රශ්නයක්. ඒ තත්වය ඔයාගේ මනස දුර්වල වෙනවයි කියලා කියන්නෙම හේතුව මොකද්ද? reason. what's the reason? හේතුව තමයි the situation becomes a problem. ඒ මනස දුර්වල වෙනකොට ඔයාගේ ජීවිතයේ ඒ අවස්ථාව තමයි මොකද්ද? a problem. ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයක් කියන හැම මොහොතකම the mind is weak. මනස දුර්වල වෙනවා. තේරුණාද? අන්න ඒ කතන්දරේ තමයි මෙතෙන්දි කියලා දෙන්නේ. number 2. when the mind is balanced. දැන් when the mind is කියන්නේ දන්නවා මොනවා වෙනකොටද? balance සමබර වෙනකොට. සමබර. හොඳේ. when the mind is balanced. මනස ඔයාගේ මනස balance සමබර වෙනකොට the situation තත්වය becomes පත් වෙනවලු a challenge අභියෝගයක්. challenge කියන්නේ අභියෝගයට නේ. challenge කියන්නේ මොනවද? අභියෝගය. මොන බලන්න. the situation becomes a challenge. ඔයාගේ මනස balance වෙනකොට නේ. ඔයාගේ මනස සමබරව නම් මේ මොහොතේ තියෙන්නේ නේ.
when the mind is balanced මනස balance එකේ සමබරව නම් තියෙන්නේ තත්ත්වය මොකක්ද දන්නවද? the situation becomes a challenge. අභියෝගයක්. තේරුණාද? balance එකේ නම් වාට අභියෝගයක් තියෙනවා. ඒක පවත්වා ගන්න. ඒ කතන්දරේ කියනවා. challenge අභියෝගයක්. when the mind is strong මනස මොනවා වෙනකොටද? is strong. strong කියන්නේ ශක්තිමත්. strong කියන්නේ ශක්තිමත් නේ. මනස ශක්තිමත් වෙනකොට the mind is strong. මනස ශක්තිමත් වෙනකොට the situation becomes an opportunity. අවස්ථාව තමයි ඒ తত্ত্বය තමයි මොකද්ද? ඔයාට ලැබෙනවා හිත ශක්තිමත් වෙනකොට ඔයාට ලැබෙනවා මොකද්ද? ඔයාපත් වෙනවා මොකටද? the opportunity. opportunity කියන්නේ පුටියෝ අවස්ථාව. මේ අවස්ථාවක් ලැබෙනවා. ඔයාගේ මනස ශක්තිමත් නම් ඔයාට ඕන challenge එකකට මුහුණ දෙන්න පුළුවන් තත්වයේ strong mind එකක් නේ. if you make a strong mind නේ ඔයාට පුළුවන් නම් ශක්තිමත් මනසක් හදාගන්න මොනවද කියන්නේ? there are many opportunities. ඔයාට ලැබෙනවා අවස්ථා ගොඩක්. මෙතනදී කියනවා when the mind is strong මනස ශක්තිමත් වෙනකොට the situation තත්ත්වය තමයි ඔයාගේ මොකද්ද? becomes an opportunity. අවස්ථාවක් බවට පත් වෙනවා. right? අවස්ථාවන් ඔයාට ලැබෙනවා ඔයාගේ හිත ශක්තිමත් නම්. it is all මේ හැම දෙයක්ම mind game මනසත් එක්ක කරන තරඟයක් game එකක්. right? I think you can understand this code. right? ඒක නිසා තමයි මම සිංහලෙන් පැහැදිලි කරේ මේක වචනමාලාව සංවර්ධනය කරගන්න පුළුවන් වගේම ඔයාට ලස්සන අදහසක් දෙනවා. මේ බලන්න ආයෙ නැවත වටේකින් බලමු. මේ බලන්න අපි යටින් දැන් යමු. opportunity අවස්ථා ලැබෙනවල මොන වෙලාවටද? අවස්ථා ලැබෙනවල මොන වෙලාවටද? the mind is strong. මොන වෙලාවටද? ඔයාගේ මනස ශක්තිමත් නම් ඔයාට අවස්ථා ලැබෙනවා. ඔයාගේ මනස දුර්වලයි නම් ඔයාට අවස්ථා ලැබෙන්නේ නෑ කියන කතන්දරේ මෙයා අපිට කියනවා. challenge අභියෝග ලැබෙන හැම වෙලාවකද මතක තියාගන්න මොකක් කරගන්නද? mind එක balance එක තියාගන්න. අභියෝගයක් ජීවිතේ අපිට ලැබෙනවනේ every time නේ. හැම මොහොතකම අභියෝගයක්නේ. ඒ අභියෝග ලැබෙන හැම මොහොතකම ඔයා මොකද්ද පවත්වා ගන්න ඕන? මනස සමබරව පවත්වා ගන්න උත්සාහ කරන්න. problem නේ හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක් එන හැම මොහොතකදීම මානසික ස්වභාවය තමයි දුර්වල වීම. ඒ ප්‍රශ්නයට ෆේස් කරන්න අදිමදි කමක් දැක්වීම. ඒක නිසා මතක තියාගන්න ඔයා ශක්තිමත් මනසක් නිර්මාණය කරගත යුතුයි සියලු අභියෝගයන් පරාජය කිරීම සඳහා. තේරුණාද? ඉතින් අධ්‍යාපනය ලැබෙන කෙනෙක්ට වේවා ඔයා සාමාන්‍ය ජීවිතයේ ගත කරන රැකී ආරක්ෂා කරන කෙනෙක් වේවා නේ ඔය හැමෝටම ලස්සන පණිවිඩයක් ලබා දෙනවා. when the mind is weak the situation becomes problem. මනස දුර්වල වෙනකොට අනිවාර්යෙන් එතන ප්‍රශ්නයක් තියෙනවා. when the mind is balanced the situation becomes a challenge. නේ mind එක ඔයාගේ මනස සමබරව තියෙනවා නම් අයික හරි අභියෝගයක් සම්බරව පවත්වා ගැනීම සඳහා ඔබට අභියෝගයක් තියෙනවා. when the mind is strong ඔයාගේ මනස ශක්තිමත් නම් the situation becomes an opportunity. ඔයාගේ මනස ශක්තිමත් නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ සබාධම chance එකක් දෙනවා ඔයාගේ ජීවිතය ලස්සනට හදාගන්න. it's all mind game. මේ ඔක්කොම දේවල් මොනවාද? මනසත් එක්ක කරන සෙල්ලම. තේරුණා? මේ ඔක්කොම මනසත් එක්ක කරන සෙල්ලම. නැවත මෙවැනි ලස්සන වටිනා වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එතෙක් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම ආරාධනා කරනවා රැඳී සිටින්න අප සමග දියුණු කරගන්න ඉංග්‍රීසි. ඒ වගේම තමයි කවදාවත් ඉගෙන ගන්න එක ඉම්ප්‍රූව් කරගෙන යනවා මිසක මතරමඟ නවත්තන්න එපා.